आप सभी को मेरा नमस्कार සියලු දෙනාටම ආයුබෝවන් අද අපේ පාඩම තමයි විදික්කියා දෙවෙනි කොටස. අපි පෙර වීඩියෝ එකෙන් සාකච්ඡා කරා විදික්කියා පළමු කොටස. අපි දැන් මෙම වීඩියෝ එකෙන් සාකච්ඡා කරන විදික්කියා දෙවෙනි කොටස. මම මේ වීඩියෝ එක කරා විදික්කියා දෙවෙනි කොටස මම පැහැදිලි කරන්න කැමතියි. ඔබ දන්නවා පළමු කොටසේදී ඒ කියන්නේ පළමු කොටස ගත්තොත් විදික්කියා පළමු කොටස ගත්තොත් පෙර වීඩියෝ එකේදී මම සාකච්ඡා කරා විදික්කියාවක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ කියානාමයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ කියානාමයේ නා කොටස එනවා නා කොටසක් තියෙනවා නම් ඒ කියන්නේ කියාවේ අගට ඒක කියානාමයක්. ඒ නා කොටස ඉවත් වූ විට ඉතිරි කොටස කියා මූලයක් කියලා අපි කිව්වා. විදික්කියාව සෑදීම නම් අනිවාර්යයෙන්ම කියානාම ඉවත් කරන කියා මූලයෙන් තමයි විදික්කියාව පුළුවන් කියලා මම කිව්වා. විදික්කියාවක් සමග සරණාම තුනක් එනවා. ආප් තුම් තු. ඒ පිළිබඳ පෙර වීඩියෝ එකේ පැහැදිලි කළා. ඊට පස්සේ आप सर्वनामित එක්ක විදික්කියාවක් විදික්කියාව එකතු කිරීම නම් කියා මූලයට ඊයේ කොටස සම්බන්ධ කරනවා. ඒකත් කිව්වා. ඊට පස්සේ තවත් විදිහට ගත්තොත් Taman තවත් ගෞරවය වැඩි කරලා විධානයක් දෙනවා නම් आप सर्वनामित එක්ක කියා මූලයට ඊයේ කොටස සම්බන්ධ කරනවා. ඊට පස්සේ තවත් ආකාරයකින් आप सर्वनामित එක්ක තවත් විධානයක් දෙනවා නම් කියා මූලයට ඒන් කොටස සම්බන්ධ කරනවා. එතකොට අපි आप सर्वनामित එක්ක ආකාර තුනකින් විධානයක් දෙන ආකාරය පෙර වීඩියෝ එකේ පැහැදිලි කරා. දැන් මෙම වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ විදික්කියා දෙවෙනි කොටස තමයි සාකච්ඡා කරන්නේ. මම ඒ පිළිවෙල සාකච්ඡා කරනවා. දැන් आप දන්න දැන් आप सर्वनामित එක්ක විධානයක් කොහොමද දෙන්නේ කියලා තුන් ආකාරයකින් පැහැදිලි කරා. කියා මූලයට ඊයේ එහෙම නැත්නම් ඊයේ එක එහෙම නැත්නම් ඒන් කොටස ඒ තුන් ආකාරයෙන් විධානයක් දෙන්න පුළුවන් आप सर्वनामित එක්ක. පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. මම ගත්තොත් දැන් කියවනේ මේ ආප් ගත්තොත් ආප් එක තුන් ආකාරයකින් විධානයක් දෙන්න පුළුවන්. ඒ තමයි කියා මූලයක් ගත් කියා නාමයක් ගත්තොත් ජාන කියන කියා නාමයේ කියා මූලය මොකද්ද? ජා කියන එක. මොකද්ද ජා කියන එක? ජා. හරි. ජා කියන එක. ජා කියන එක. එතකොට පළමුව සාකච්ඡා කරා කියා මූලයට එන්නේ මොකද්ද? ඊයේ කොටස. කියා මූලයට ඊයේ කොටස සාකච්ඡා කරා. ඊයේ කොටස. හරි. දෙවෙනියට සාකච්ඡා කරා කියා මූලයට ඊයේ කොටස. රෙස්පෙක්ට් එක වැඩි කළා. ගෞරවය වැඩි කළා. ඊයේක කොටස. හරි. තුන්වෙනියට සාකච්ඡා කරා කියා මූලයට ඒන් කොටස. මොකද්ද? ඒන් කොටස. එතකොට आप सर्वनामित එක අපිට කියන්න පුළුවන් ජායේ. එහෙම නැත්නම් जाएगा එහෙම නැත්නම් जाहे. මොකද්ද जाहे? මේ තුන් ආකාරයෙන් आप सर्वनामित එක අපිට විධානයක් දෙන්න පුළුවන්. තවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. आप जाइए ඔබ යනු මෙන, आप जाएगा ඔබ යනු මෙන, आप जाए ඔබ යනු මෙන. මේ आप කියන එකට ඉස්සරහට පොඩි වචනයක් මම දානවා. දැන් මේ ඒ තමයි कृपया කියන එක. මොකද कृपया කියන්නේ කරුණාකර කියන එක. आप जाइए ඔබ යනු මෙන. कृपया आप जाइए කරුණාකර ඔබ යනු මෙන. कृपया කියන එක. ඒ කියන්නේ आप එකට ඉස්සෙල්ලා එකතු කරමු අපි. මොකද कृपया කියන එක. कृपया කියන්නේ මොකද? कृपया කියන්නේ කරුණාකර. कृपया आप जाइए. कृपया आप जाइए. कृपया කියන්නේ කරුණාකර කියන. कृपया කියන්නේ මොකද්ද? කරුණාකර කියන එක තමයි कृपया කියන්නේ. කරුණාකර ඔබ යනු මෙන්න. कृपया आप जाइए. कृपया आप आइए. කරුණාකර ඔබ එනු මෙන්න. कृपया आप बैठिए. කරුණාකර ඔබ වාඩි වෙනු මෙන්න. ඉන්දියාවේ දිල්ලි ස්ටේෂන් වෙන පුළුවන්. කොයි හරි ස්ටේෂන් එක ගත්තොත් ස්ටේෂන් එකේ කියනවා कृपया आप ध्यान दीजिए කියලා. कृपया आप ध्यान दीजिए. කරුණාකර ඔබ අවධානය යොමු කරන්න. අවධානය දෙන්න කියන එක. कृपया ध्यान दीजिए කියන එක. අනිවාර්යයෙන්ම आप එක कृपया කියන එක භාවිත කරනවා. कृपया කියන්නේ මොකද්ද? කරුණාකර කියන එක. कृपया කියන්නේ මොකද? කරුණාකර කියන එක. මේ कृपया එක आप එක අපිට භාවිත කරන්න පුළුවන්. හරි. ඊළඟට මම සාකච්ඡා කරනවා දැන් आप सर्वनामित එක විධානයක් දෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. ඊළඟ සාකච්ඡා කරමු මොකද්ද? तुम කියන්නේ ඔයා. आप කියන්නේ ඔබනේ. तुम කියන්නේ ඔයා. දැන් तुम කියන सर्वनामित එක්ක කොහොමද විධානයක් දෙන්නේ? ඒ පිළිබඳව තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. तुम
මොකද තුම් කියන එක. තුම් කියන්නේ ඔයා කියන එක. තුම් ගත්තොත් තුම් වෙන සර්වනාමයට තුම් යන සර්වනාමයට, ඒ කියන්නේ සර්වනාමයට තුම් වෙන සර්වනාමයට විධිකියාවක් එකතු කිරීම නම් විධිකියාවක් එකතු කිරීමට නම් එකතු කිරීමට නම් විධිකියාවක් එකතු කිරීම නම් කියා මූලයට මොකද්ද කියා මූලයට මොකද්ද දාන්නේ මොකද්ද එකතු කරන්නේ ඕ කොටස මොකද්ද ඕ කොටස තමයි ඕ කොටස එකතු වේ කොටස එකතු වේ මොකද්ද මේකෙන් කියන්නේ තුන් වෙන සර්වනාමයේ විධිකියාවක් එකතු කිරීම නම් කියා මූලයට ඕ කොටස එකතු වෙනවා ඕ කොටස සම්බන්ධ වෙනවා ආප්පේකේදී කියා මූලයට ඊයේ එහෙම නැත්නම් ඊයේ එක එහෙම නැත්නම් ඒ තුම් එක්කෙන මොකද්ද කියා මූලයට ඕ කියන කොටස දැන් අපි ගත්තොත් කියා නාමයක් ගත්තොත් බෝල්නා කියන එක බෝල් නෙවෙයි බෝල් එක අපි පස්සේ සාකච්ඡා කරමු බෝල් එකට ඉස්සෙල්ලා ගත්තොත් ලේසි කියාවක් ගත්තොත් කාන කියන එක කාන කියන මොකද කනවා කියන එක කාන මොකද කාන දැන් කාන කියන්නේ කියා නාමයක් මේ කාන කියන කියා නාමයේ කියා මූලය මොකද්ද කා කාන කියන කියා නාමයේ කියා මූලය තමයි කා කියන එක මේ කා කියන කියා මූලයට ඕ කොටස සම්බන්ධ කරනවා ඕ කොටස සම්බන්ධ වුණින් පස්සේ ඕ කොටස සම්බන්ධ වුණින් පස්සේ එතකොට කොහොමද කියන්නේ කාහෝ කියන තමයි එන්නේ කාහෝ අන්න මේව තමයි එන්නේ කාහෝ කියා නාමේ කාන කියා මූලේ කා කියන කියා මූලයට ඕ කොටස සම්බන්ධ වෙන පස්සේ කාහෝ තුම් එක්ක කාහෝ තුම් සර්වනාමෙත් එක්ක විධික්‍යා දෙනවා නම් කියා මූලයට ඕ කොටස කාහෝ අපි තවත් කියා නාමයක් ගත්තොත් අපි ගමු ආන වල ආන කියන්නේ එනවා ආන කියන කියා නාමයේ කියා මූලේ ආ කියන එක ආ කියන කියා මූලයට ඕ කොටස සම්බන්ධ වුණින් පස්සේ කොහොමද කියන්නේ ආහෝ අතන කාහෝ මෙතන ආවෝ කියන්නේ එන්න කියන එක තුම් කාවෝ ඔයා කන්න තුම් කානා කාවෝ ඔයා කෑම කන්න තුම් ආවෝ ඔයා එන්න තුම් ගර් ආවෝ ඔයා ගෙදර එන්න අපි ගමු තවත් කියා නාමයක් බනානා කියන්නේ මොකද්ද බනානා කියන්නේ හදනවා කියන එක ඒකේ කියා නාමය මොකද්ද කියා නාමද බනානා කියා මූලය කියන්නේ මොකද්ද බනා කියන එක උඹට නා කපනවා බනා කියන්නේ තමයි කියා මූලය බනා කියන කියා මූලයට ඕ සම්බන්ධ වලින් පස්සේ කොහොමද කියන්නේ බනාහෝ කොහොමද බනාහෝ කියන්නේ හදන්න තුම් බනාහෝ ඔයා හදන්න තුම් කානා බනා ඔයා කෑම හදන්න දැන් මම තවත් කියා නාමයක් ගත්තොත් බෝල්නා දැන් බෝල්නා කියන කියා නාමය ගත්තොත් මේ බෝල්නා කියන කියා නාමයේ කියා මූලය මොකද්ද බෝල් කියන එක බෝල් දැන් මේ බෝල් කියන කියා මූලයට ඕ කොටස සම්බන්ධ වුණින් පස්සේ මොකක්ද දෙන්නේ දැන් ඉස්සෙල්ලා මම පැහැදිලි කරන්න කැමතියි දැන් මෙතන මම පෙන්වන්නේ බනාහෝ මෙතන බනා කැලේ දැම්මා හෝ කැලේ දැම්මා බනාහෝ දැන් මෙතනදී කොහොමද කරන්නේ මෙතනදී ල කියන්නේ මොකද්ද දැන් මෙතන මේ ව්‍යංජන වල පිල්ලමත් තිනින්ද මේ සොරේ සම්බන්ධ වෙනින් පස්සේ මේ ව්‍යංජනෙත් එක්ක පිල්ලමත් තිනින්ද මේ සොරේත් එක්ක ගැටෙන්නේ. ඒතකොට ඒ සොරේ අපි කියන්නේ වෙනම. දැන් මෙතනේම නේ මෙතන ව්‍යංජනේ උනාට මෙතන ව්‍යංජනෙත් එක්ක පිල්ලමක් නැහැ. ව්‍යංජනෙත් එක්ක පිල්ලමක් නැහැ කියන්නේ එයා පැත්තේ සොරයක් තියෙනවා නම් අපිට පිල්ලමක් හදා ගන්න පුළුවන්. ව්‍යංජනයයි සොරයයි මික්ස් වුණොත් එන්නේ මොකද පිල්ලමක් නිර්මාණය වෙනවා. දැන් මෙතන නායක පිල්ලමක් තියෙනවා. ආකි මාත්‍රාවක් තිනින්ද සොරයක් එයා පැත්තේ තිනින්ද ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. කියන්නේ එහෙමයි. ඉතින් මෙතනදී මේකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. මෙතන පිළිමක් නැතින ල එක මේ සොරේ මේ ව්‍යංජනෙත් එක්ක සම්බන්ධ කරපුවම මේ ල ගත්තොත් හලන්ත අල් ල එකක් තියෙන්නේ. ඕ සම්බන්ධ වුණේ පස්සේ ඕ සොරේ සම්බන්ධ වුණේ පස්සේ මොකද්ද? එතකොට ලෝ බවටපත් වෙනවා. මොකද ලෝ බවටපත් වෙනවා. එතකොට බෝල් කියන් මොලේ ඕ කොටස ආයින් පස්සේ බෝලෝ. මොකද බෝලෝ කියන එක. බෝලෝ කියන්නේ කතා කරන්න. තුම් බෝලෝ. ඔයා කතා කරන්න. तुम जोर से बोलो या अड़नगा कथा करना आप बोलिए का आप बोले तुम के साथ तुम सर्वनाम कहकर तुम बोलो या कथा करना
तुम बोलो, तुम खाओ, तुम आओ, तुम जाओ, तुम बैठो. අන්න ඒම තමයි මේ සර්වනාමයේ තුම් සර්වනාමෙත් එක්ක විදික්‍යාව එකතු කිරීම නම් කියා මූලයට ඕ කියන කොටස සම්බන්ධ කරනවා. දැන් දාන තුම් සර්වනාමෙත් එක්ක කොහොමද විදික්‍යාවක් දෙන්නේ? කියා මූලයට ඕ කියන කොටස සම්බන්ධ කරලා විදික්‍යාවක් අපි හදා ගන්නවා. දැන් දන්නවා. මම පොඩි වාක්‍යයක් ලියන්න. तुम अंदर आओ. मन विधानයක් දෙනවා. तुम अंदर आओ. ඔයා අතුරට එන්න. तुम अंदर आओ. එහෙම නැත්නම් तुम रोटी बनाओ. ඔයා රොටි හදන්න. तुम रोटी बनाओ. ඔයා රොටි හදන්න. तुम रोटी बनाओ. तुम अंदर आओ. ඔයා අතුරට එන්න. तुम बाहर जाओ. ඔයා යන්න. तुम अंदर जाओ. එළියට යන්න ඔයා. तुम रोटी बनाओ. ඔයා රොටි හදන්න. तुम खाना बनाओ. ඔයා කෑම හදන්න. එහෙම අපිට පුළුවන් तुम එක්ක විදික්‍යාව සම්බන්ධ කරන්න. දැන් අපි දන්නවා. ඊළඟට අපි සාකච්ඡා කරමු tu සරණාමෙත් එක්ක. tu කියන්නේ මොකක්ද? උඹ කියන එක. tu සරණාමෙත් එක්ක කොහොමද විදික්‍යාවක් හදාගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. tu सर्वनाम के साथ विधिक्रिया कैसे बना है? कोमद हदाने तू क्या मका तू क्या उम्ब तू क्या सर्वनामित विधिक्रिया कोमद हदाने तू सर्वनामेट तू सर्वनामेट විදික්‍යාවක් එකතු කිරීමට නම් කියා මූලයට කිසිවක් එකතු නොවේ. කියා මූලයට කිසිවක් එකතු නොවේ. හරි. හැබැයි आप तुम सर्वनामेත් එක්ක විදික්‍යාවක් එකතු කිරීම නම් කියා මූලයට කොටස් එකතු වෙනවා. आप එක ඊයේ එක එමතන් හේ. तुम එක කියා මූලයට හෝ කියන කොටස. හැබැයි tu කියන सर्वनामेත් එක්ක විදික්‍යාවක් හදනවා නම් කියා මූලයට කිසිවක් එකතු වෙන්නේ නැහැ. කියා නාමය ඉවත් කළ විට කියා මූලය කියන්නේ ඉවත් කළ විට ඉතිරිවන කියා මූලය කියන්නේ ඉතිරිවන කියා මූලය එලෙසම තබන්න. ඒ කියන්නේ කියා මූලයට මොකොත් එකතු කරන්නේ නැහැ. කියා මූලෙම තමයි විදික්‍යාවක් ලෙස ගන්න තුම් සරණමෙත් එක. tu සරණමෙත් එක. කියා මූලේ එලෙසම තබන්න. ඒ කියා මූලේ තමයි ඒක කියා මූලෙට මොකොත් එකතු වෙන්නේ නැහැ. ඒකම තමයි විදික්‍යාවක් ලෙස ගන්නෙ tu සරණමෙත් එක. දැන් අපි ගත්තොත් ආන කියන කියා නාමේ කියා මූලය මොකද්ද? කියා මූලය හා. දැන් ආ කියන කියා මූලයට ආප් එක නම් ඊයේ කොටසේ නැත්නම් ඊයේ එක හැ. තුම් එක්ක ඕ කියන එක. හැබැයි tu සරණමෙත් එක්ක මේ ආ කියන කියා මූලයට කිසිවක් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ආ කියන කියා මූලෙම තමයි tu සරණමෙත් එක්ක භාවිත කරන විදික්‍යාව. ජාන ගත්තොත් කියා නාමේ කියා මූලෙ මොකද? ජා. මේ ජා කියන කියා මූලය තමයි tu සරණමෙත් එක්ක එන විදික්‍යාව. තේරුණාද? හරි. අපි ගත්තොත් तू जा तू आ तू कहाँ නැත්නම් तू बना එතකොට බලන්න මේ ජා කියන්නේ කියා මූලයක් ආ කියන්නේ කියා මූලයක් කා කියන්නේ කියා මූලයක් බනා කියන්නේ කියා මූලයක් මේ කියා මූලය තමයි tu එක්ක භාවිත කරන විදික්‍යාව tu ja උඹ බලයන් tu ha උඹ බලයන් tu ka උඹ කහපන් tu බනා කියන්නේ උඹ හදපන් කියන එක අපි කියන්න පුළුවන් තවත් දිග වාක්‍යයකින් tu jani අපි ගමු tu घर जा උඹ ගෙදර ඵලයන් tu घर जा तू खाना बना
තු කානා බනා. ඔබ කෑම හදපන්. අන්න ඒ වගේ අපිට පුළුවන් තු එක්ක විදික්‍යාවක් හදාගන්න. ඒ කියන්නේ තු සර්වනාමයේ විදික්‍යාව සම්බන්ධ කිරීම නම් ක්‍රියාමූලයට කිසිවක් සම්බන්ධ වෙන්නේ නැහැ. ක්‍රියානාම ඉවත් වූ විට ඉතිරි වෙන ක්‍රියාමූලය තමයි විදික්‍යාවක් ලෙස ගන්න. ඒ කියන්නේ ක්‍රියාමූලෙම තමයි තු සර්වනාමයේත් එක්ක විදික්‍යාවක් ලෙස භාවිත කරන්නේ. දැන් කිව්වනේ आप එක්ක जा එක ඊයේ ජායි එහෙම නැත්නම් ඊයේක කොටස ජායි එක ඒන් කොටස ජායි. තුම් සර්වනාමයේත් එක්ක ක්‍රියාමූලය ජාන ඕ කොටස තුම් ජා හෝ. හැබැයි තු සර්වනාමයේත් එක්ක කිසිවක් ක්‍රියාමූලෙ දෙන්නේ නැහැ. ක්‍රියාමූලය තමයි විදික්‍යාව ලෙස ගන්න. දැන් පැහැදිලිද? හරි. පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. දැන් දන්නවා ආප් සර්වනාමයේත් එක්ක විදික්‍යාව කොහොමද ගන්නෙ? තුම් සර්වනාමයේත් එක්ක කොහොමද විදික්‍යාව දන්නේ? තු සර්වනාමයේත් එක්ක කොහොමද විදික්‍යාවක් හදන්නේ කියලා දැන් දන්නවා. ක්‍රියානාම මම ලියනවා හතරක්. මොකද්ද? කරනා, ලේනා, දේනා, පීනා. මේ ක්‍රියානාම හතර ගත්තොත් අර ආකාරයෙන් විදික්‍යාව හදන්නේ. දැන් අපි කියුනේ ක්‍රියානාම ගොඩක් තියෙනවා. ඒ ක්‍රියානාම ගත්තොත් නා කොටස අයින් කරින් පස්සේ ක්‍රියාමූලයක් එනවා. ඒ ක්‍රියාමූලෙට ආප් සර්වනාමයෙන් නම් ඒ ක්‍රියාමූලෙට ඊයේ එහෙම නැත්නම් ඊයේක ඒන් කොටස දානවා. තුම් සර්වනාමෙත් එක්ක ඒ ක්‍රියාමූලෙට ඕ කොටස දානවා. හැබැයි මේ වගේ ක්‍රියානාම හතරක් ආවොත් කවදාවත් ක්‍රියාමූලය අරන් අර ඊයේ ඕ කොටස සම්බන්ධ කරන්නේ නැහැ. මේවල විදික්‍යාව දෙන්නේ ආප් තුම් එක ඔටෝමැටිකලි. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ආප් ගත්තොත් ආප් නම් ක්‍රියාමූලෙට ඊයේ කොටසනේ. දැන් කරන කියන ක්‍රියානාමය ගත්තොත් කරන කියන ක්‍රියානාමය ගත්තොත් මේ කරන කියන ක්‍රියානාමේ ක්‍රියාමූලය මොකද්ද? කර කියන එක. ක්‍රියාමූලය කර. මේ කර කියන ක්‍රියාමූලයට ආප් නම් ඊයේ කොටසනේ. ඊයේ කොටස. ඒතර මෙතන කරියේ කියලා කියන්නේ. මොකද කරියේ කියලා කියන්නේ. අන්නේ ඒක කියන්නේ මේ ක්‍රියානාම හතර ගත්තොත් ආප් තුම් සර්වනාම එනවා නම් විදික්‍යා අදන්නේ අර ක්‍රියාමූලයට ඊයේ ඕ කොටස දාන්න නෙමෙයි. ඔටෝමැටිකලි තමයි ඒවා තියෙන්නේ ඇදලා. මේ ක්‍රියානාම සෙට් එක ගත්තොත් මම ගත්තොත් ආප් එක්ක ආප් ගත්තොත් කරන මේ කරන කියන ක්‍රියානාමයේ තිබෙනවා නම් ඒකේ තියෙන්නේ ඇදලා කීජී. මොකද්ද කීජී කියන එක? කීජී. ලේන ගත්තොත් ලේන එකට එන්නේ ආප් එක්ක ලෝ නෙමෙයි ලීජී. තුම් එකනේ ලෝ එන්නේ ලීජී. හරි. එතකොට දේන ගත්තොත් දීජී. ආප් එකේනේ දීජී. එතකොට පීන ගත්තොත් ආප් එකේන්නේ පීජී. කොහමද? පීජී. පැහැදිලිද? करना कीजिए, लेना लीजिए, देना दीजिए, पीना पीजिए. आप एक कीजिए, लीजिए, दीजिए, पीजिए. अरे क्या मूल्य अरंग अनित क्या नाम है क्या मूल्य अरंग अरे आप एक ये कोर्स संबंध करने में क्या नाम है क्या मूल्य अरंग ऑटोमेटिकली में तीन. अभी कहता हूँ आप कीजिए, करना क्या नहीं करना क्या नहीं. आप कीजिए, आप काम कीजिए. ओबे बैठे करूँ मैं. लेना क्या नहीं गानो क्या नहीं. आप कलम लीजिए, ओबे पैना गानो मैंने. देने के देनो आप कलम दीजिए ඔබ පෑනක් දෙනු මැන කියන එක. පීන කියන්නේ බොනවා කියන එක. आप पानी पीजिए ඔබ වතුර බොනු මැන. තේරුණාද? හරි. දැන් අපි ගත්තොත් දැන් තුම් එක කොහමද? තුම් එකත් මේ verbs කියා නාමේ අර කියා මූලය අරන් ඕකට සම්බන්ධ කරන්නේ නැහැ. කරන එක ඕ සම්බන්ධ කරනවා කියා මූලයට. හැබැයි අනිත් ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. තුම් මොකද තුම් එක ගත්තොත් කරන කියා මූලය ගත්තොත් කර ඕ සම්බන්ධ කරලා කරෝ කියලා එනවා. ඒක ඕනේ නැහැ තුම් එක. ලේනා දේනා පීනා. දැන් ලේන ගත්තොත්
තුම් එක්ක ලෝ. දේන ගත්තොත් දෝ. පීන ගත්තොත් පියෝ. වද පියෝ. පැහැදිලි පියෝ කියන එක. ලේන ලෝ, දේන දෝ, පීන ගත්තොත් පියෝ. තුම් ලෝ ඔයා ගන්න. තුම් කලම් ලෝ ඔයා පෑනක් ගන්න. තුම් දෝ ඔයා දෙන්න. තුම් උසේ කලම් දෝ ඔයා ඔහුට පෑනක් දෙන්න. තුම් උසේ කලම් දෝ. තුම් පියෝ ඔයා බොන්න. තුම් පානී පියෝ ඔයා වතුර බොන්න. දැන් පැහැදිලිද? හරි. ඒ කියන්නේ කරනා ලේනා තේනා පීනා ගත්තොත් ආප් එක විදික්කියාව තේදී අර මං කිව්වා වගේ ප්‍රැක්ටිකල් එක කරන්නේ නැහැ. එතකොට තුම් එක ගත්තොත් ලේනා තේනා පීනා ඒ කියානාම ගත්තොත් තුන අර වගේ ඕ කොට සම්බන්ධ කරන්නේ. ඔටෝමැටිකලි ඇදිච්ච ටිකක් තමයි මේ කියානාම වල තියෙන්නේ. අනිත් එක තමයි පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. හදිසි විධානයක් සඳහා. ඒ කියන්නේ අදිසි විධානයක් සඳහා අපි කොහොමද කරන්නේ? කොහොමද භාවිතා කරන්නේ විදික්කියා? ඒ කියන්නේ මොකද්ද? හදිසි විධානයක් දීමට. ඒ කියන්නේ අදිසි විධානයක්. හදිසි විධානයක් දීමට නම් කියා මූලයට මොකද්ද? කියා මූලයට ඊයෝ කොටස. ඒ කියන්නේ ඊයෝ කොටස. කොටස එකතු වේ. ඒ කියන්නේ අපි ගත්තොත් හදිසි විධානයක් දීමට නම් කියා මූලයට ඊයෝ කොටස සම්බන්ධයි. ඒ කියන්නේ ඉක්මන් විධානය. හදිසි විධානයක් දීම සඳහා අපි කොහොමද විදික්කියාව සාදාගන්නේ? ඒ තමයි කියා මූලයට ඊයෝ කොටස. අපි ගත්තොත් ජාන කියන කියා මූලය ගත්තොත් ජාන කියන කියා නාමය ගත්තොත් කියා මූලය මොකක්ද? ජා. මේ ජා කියන කියා මූලයට ඊයෝ කොටස සම්බන්ධ වුණාන් පස්සේ ඊයෝ කොටස සම්බන්ධ වුණාන් පස්සේ ජායියෝ. මොකද්ද? ජායියෝ. ජායියෝ කියන මෙම සම්බන්ධය. ජායියෝ. අපි ගත්තොත් තව ආන කියන කියා නාමයට කියා මූලේ ආ කියන කියා මූලයට ඊයෝ කොටස සම්බන්ධයෙන් පස්සේ ආයියෝ. කොහමද? ආයියෝ. හරි. එහෙම නැත්නම් තවත් කියා නාමයක් ගත්තොත් ලික්නා. ලික්නා කියන ලියනවා. ලික්නා කියන කියා නාමය ගත්තොත් ඒකේ කියා මූලය මොකද්ද? ලික් කියන එක. ලික් කියන කියා මූලයට ඊයෝ කොටස සම්බන්ධයෙන් පස්සේ දැන් මෙතන පිල්ලමක් නැති ව්‍යංජනයක් මෙතන සොරයක් තියෙන්නේ. ඒතොර අල්පප්පාන මේ මාප්පානක අලන්තයි ඊ සොරේ සම්බන්ධ වෙන පස්සේ මෙතන කී බවටපත් වෙනවා. ඒකේ මාත්‍රාවක් එනවා. එතකොට කොහොමද දෙන්නේ? ලිකියෝ. මොකද? ලිකියෝ. මේ තමයි හදිසි විධානය සඳහා. හදිසි විධානයක් දීමට නම් කියා මූලයට ඊයෝ කොටස සම්බන්ධ වෙනවා. දැන් තේරුණාද? ජායියෝ කියන්නේ යමන් ලොකෝ. आप जाइयो ඔබ ඒ කියන්නේ ඔබලා යමන් ලොකෝ आप लोग जाइयो යමන් ලොකෝ කියන එක ඉක්මන් විධානයක්. ජායියෝ ආයියෝ වරෙල් ලොකෝ. එහෙම නැත්නම් ලිකියෝ ලියපල් ලොකෝ. බනයියෝ හදපල් ලොකෝ. අන්න ඒ වගේ හදිසි විධාන ඉක්මන් විධානයක් දීම නම් කියා මූලයට ඊයෝ කොටස. ජායියෝ ආයියෝ ලිකියෝ කායියෝ කාපල් ලොකෝ කායියෝ. අන්න ඒ වගේ හදිසි විධානයක් දීම නම් කියා මූලයට ඊයෝ කොටස සම්බන්ධ වෙනවා. හරි. ඊළඟට මම සාකච්ඡා කරන්න කැමති ලෙන්ගතුව. එහෙම නැත්නම් ආදරෙන් විවිධානයක් දීමට නම් මොකද්ද? ලෙන්ගතුව. ඒ කියන්නේ ලෙන්ගතුව
එහෙම නැත්නම් ආදරෙන් විධානයක් දීමට නම්. ඒ කියන්නේ විධානයක් දීමට නම් ඒ කියන්නේ විධානයක් දීමට. ඒ කියන්නේ ලෙන්ගතුව ආදරෙන් විධානයක් දීමට නම් විධිකියාවට පසුව. ඒ කියන්නේ විධිකියාවට පසුව නා කොටස එකතු වේ. එකතු වේ. හරි. දැන් අපි ගත්තොත් ඔබ දන්නවා ආප් එක්ක කොහමද ජායියේ. තුම් එක්ක ඔබ දන්නවා කියා මූලයට හෝ කොටස. ඒතර ජා කියන කියා මූලයට හෝ කොටස තමයි ජා හෝ. තු ගත්තොත් තු එක මොකක්ද දෙන්නේ? මොකොත් එකතු වෙන්නේ කියා මූලෙ. කියා මූලෙම තමයි එන්නේ ජා. आप जाइए तुम जाओ तू जा. දැන් තියෙනවා ලෙන්ගතුව සහ ආදරෙන් විධානයක් දීමට නම් විධික්‍යාවට පසුව මේ විධික්‍යාවට පසුව නා කියන කොටස තමයි සම්බන්ධ වෙන්නේ. නා කොටස මෙහෙම. නා කොටස මෙහෙම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කොහමද? आप जाइए ना तुम जाओ ना तू जाना. ඒ කියන්නේ आप जाइए ना කියන්නේ ඔබ යන්නකෝ. කෝ කියන එක. අර ආදරෙන් කියන්නේ आप जाइए ना तुम जाओ ना. ඔයා යන්නකෝ. ඔබ යන්නකෝ. तू जाना. ඔබ ඵලයන් කෝ කියන එක. ඒ කියන්නේ කෝ සම්බන්ධය. ඒ කියන්නේ අපි ගත්තොත් ඔබ යන්නකෝ කියන එක. කෝ එකෙන් තමයි මේ නායක අපි හදාස් කරන්නේ. ඒ කියන්නේ ඔබ යන්නකෝ. ඔයා යන්නකෝ. උඹ ඵලයන් කෝ. කෝ එක තමයි මේ නායක කියන්නේ ආදරෙන් දෙන්නේ. ඒ කියන්නේ आप जाए ना तुम जाओ ना तू जाना. එහෙම නැත්නම් අපි ගත්තොත් තව आप आए ना. ඔබ එන්නකෝ. आप आए ना. එහෙම නැත්නම් तुम එක මොකක්ද දෙන්නේ? तुम आओ ना. ඔයා එන්නකෝ. तुम आओ ना. तू එක මොකක්ද දෙන්නේ? तू එක तुम आना. එතකොට කියන්නේ මොකද? උඹ වරෙන් කෝ කියන එක. අර ඒ කියන්නේ ආදරෙන් කියන්නේ අපි ෆිල්ම් වල තියෙන්නේ. අරේ सुनो ना. අර කියන්නේ කියලා अरे सुनो ना. ඒ කියන්නේ सुनो ना. අනේ ආන්නකෝ කියන එක. आप बैठना. ඔබ වාඩි වෙන්නකෝ. तुम बैठो ना. तुम यहाँ से बैठो ना. ඔබ මෙතනින් වාඩි වෙන්නකෝ. बैठो ना. बैठिए ना. सुनो ना. मेरी बात सुनो ना. මගේ දේ ආන්නකෝ යා. අනේ ඒ වගේ අර නා කොටස සම්බන්ධ වුණත් විදික්කියාවට කියන්නේ ලෙන්ගතුව ආදරෙන් කියන්නේ. ඒතර आप खाए ना. ඔබ කන්නකෝ. तुम खाओ ना. ඔයා කන්නකෝ. तुम खाना. උඹ කාපන්කෝ. අර ඒ වගේ ආදරෙන් ලෙන්ගතුවෙන් දෙන්නේ කොහමද? ආදරෙන් සහ ලෙන්ගතුවෙන් විධානයක් දීමට නම් විධික්‍යාවට පසුව නා කොටස එකතු වෙමි. විධික්‍යාවට පසුව ඔක්කොම තියෙන්නේ නා කොටස. තේරුණාද? හරි. අද අපි මේ පෙර වීඩියෝ එකක් ගත්තොත් විධික්‍යා පළමු කොටස සහ මේ වීඩියෝ එක ගත්තොත් විධික්‍යා දෙවෙනි කොටස පැහැදිලි කරා. ඒ කියන්නේ කොහමද අපි තව පුද්ගලයෙක්ට මේ දේ කරන්න කියලා අපි කියන්නේ. අන්න ඒ පිළිබඳව අපි සාකච්ඡා කරේ. කියන්නේ ආප් එක්ක කොහමද විධානයක් දෙන්නේ, තුම් එක්ක කොහමද, තු එක්ක කොහමද දෙන්නේ විධානයක්. ඊන් පස්සේ ඉක්මනින් විධානයක් දෙන්නේ කොහමද, ආදරෙන් විධානයක් දෙන්නේ කොහමද. මේ ඔක්කොම ටික අපි මේ පෙර වීඩියෝ එක සහ මේ වීඩියෝ එක අපි සාකච්ඡා කරා. විධානයක් දෙන ආකාරය සහ ඒ නීති කොහමද භාවිතා කරන්න අපි සාකච්ඡා කරා. හරි. අපි තවත් පාඩමකින් තවත් අලුත් දවසක තවත් අලුත් පාඩමකින් අපි හමු වෙමු. फिर मिलेंगे. बहुत धन्यवाद. नमस्ते.